ආයිබෝවන් මම අද වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කරන්න හිතුවේ ඔබ සියලුම ලග්නවල සියලුම ලග්න හිමියන් මේ අපල හා සම්බන්ධව විවිධ නිර්වචන බලාපොරොත්තු වෙනවා. ඉතින් අපල අපිට අපලයි. ඒ වගේ මටත් කතා කරලා කියන කට්ටිය ඉන්නවා. වගේ මකට කමෙන්ට් කරන කට්ටියත් ඉන්නවා. අපිට අපලයි. ඉතින් මේ අපල නිසා අපි මේ හැමදාම එක තැන. ඉතින් මේ අපිට මේ අපල වලින් මිදෙන්න බෑ. එකක් ඉවර වෙනකොට තව එකක්. ඉතින් ඒ රාෂ්ට්‍රක අපල තියෙනවා. වෙලාව බැලුවාම අපිට මෙන්න මෙච්චර කාලයක් තව අවුරුදු මෙච්චරක් ඉස්සරහට මේ වගේ 10යි 12යි ඒ වගේ ඉස්සරහට අපලයි. ඉතින් අපිට සාර්ථක වෙන්න විදියක් නැහැ. ඒ වගේ කරුණු ඉදිරිපත් කරන අවස්ථා අනන්තවත් මට හමු වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතුවා පැහැදිලි වීඩියෝ එකක් මේ අපල කියන්නේ කුමක්ද, අපිට අපල පසු කරගෙන ජයග්‍රහණය කළ හැකිද, අපිට අපල මැද්දේ දියුණු විය හැකිද යන විග්‍රහය ඔබ වෙත ඉදිරිපත් කරන්න. අපල යනු කුමක්ද? ඉස්සෙල්ලාම මම කියන්නම්. අපල කියලා කියන්නේ අපි පෙර භවයන්හිදී කරන ලද අකුසල කර්මයන් හේතු කොටගෙන අපිට මේ භවයේදී යම්කිසි රාමුවක් අපිට ලිය වෙලා තියෙනවා. ඉතින් අපි වෙලාවල් බලලා ඒ වගේ දේවල් කරපුවාම අපි හඳහන් පරීක්ෂා කරපුවාම ජන්මපත්‍රයන් පරීක්ෂා කිරීමේදී මෙම කරුණු අපිට පැහැදිලිව ඉදිරිපත් වෙනවා. ඉතින් මෙම ඉදිරිපත් වෙන කරුණු හේතුවෙන් අපි සමහර අවස්ථාවලදී විශාල වශයෙන් මානසිකව වැටෙන පහතට ඇද වැටෙන අවස්ථාද තියෙනවා. ඉතින් සමහර අවස්ථාවලදී සමහර පුද්ගලයන්ට ඊටාම සතුටුදායක තොරතුරුද අසන්නට ලැබෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ කට්ටිය කියනවා මගේ අපල ඉවරයි කියලා. අනිත් කට්ටිය කියනවා මට ගොඩක් අපලයි කියලා. ඉතින් මේ අපලවල ස්වභාවය තමයි අපි පෙර භවයන්දී කරන ලද අකුසල කර්මයන් සහ කුසල කර්මයන් විවිධාකාරව අප වෙත ගමන් කරන ආකාරය මේ ආත්ම භවයේදී මේ අපි ගත කරන ජීවිතය තුළදී. එතකොට අපි ඒ අපලවල පැවැත්ම කොතෙක් දුරට රඳා පවතිනවද, පෙර කරන ලද අකුසල කර්මයන් වල ඵල විපාකයන් අපි තුල කොතරම් දුරට රැඳෙනවද, අපි ඒ තුලින් පීඩාවට ලක්වීම කෙතරම් දුරට තිබෙනවාද කියන යන්න කරුණු පිළිබඳව තීරණය කර හැක්කේ සහ එයින් අත්මිදිය හැක්කේ අපි ඒ සම්බන්ධව සිතන අපි දකින ආකාරය අනුවයි. ඉතින් විශාල වශයෙන්ම අපිට ඒ රාෂ්ට්‍රක අපලයි එහෙම කියලා තියෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? ඒ සම්බන්ධව තමයි පැහැදිලිවම අපි අවබෝධ කරගත යුත්තේ. මේ අපල ගෙවා දැමීම සම්බන්ධවත් ගොඩ දෙනෙක් අහනවා. ඉතින් අපි අපල ගෙවන විදිහ, අපල ගෙවාගෙන යන විදිහ, ඒ වගේම අපල හරහා අපි අපල තුලින්ම සාර්ථක වෙන විදිහ ගැන මම කරුණු ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පැහැදිලිවම ප්‍රධාන වශයෙන්ම මේ අපල ගෙවන ගමන් වැඩ කරන විදිහ ගැන මම පැහැදිලිවම නිර්වචනය කරන්නම්. අපි අපල කියන தත්ත්වය තියෙනවා කියලා ඒ දේවල් අපි පෙර කරන ලද දේවල් ඒ ගෙවමින් පවතින අතරතුර අපි ඒවා ගෙවන්න අපි උත්සාහ කරන්න හොඳ නැහැ. අපි කරන්න ඕනේ මේ භවයේදී අපි තාම අපල කරලා නැහැනේ. මේ භවයේදී කරන අපලයන් අපිට මේ භවයේදී හෝ ඊළඟ භවයේදී තමයි අපිට පරිසම් දෙන්නේ මේ යන රාමුව හා මේ ජන්මපත්‍ර ක්‍රමවේදය අනුව. ඉතින් අපි කරන්න ඕනේ මේ ආත්මයේ පුණ්‍ය කර්ම කුසල කර්ම කරන ගමන් අපේ යම්කිසි බුද්ධිමත්ව සිතීමේ රාමුවක් ඇති කරගන්න ඕනේ අපේ මනස තුල. ඉතින් අපේ මනස තුල ඇති කරගන්න මේ රාමුව තුලින් අපිට පුළුවන් අපි මේ ආත්ම භවයේ පෙර ආත්ම භවයේ අපලයන් තුල ජීවත් නොවි එයින් අත්මිදී අපි මේ ආත්ම භවයේදී අපිට සිතාමතා වැඩ කරන්න සිතක් ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට හොඳ ශරීරයක් අපිට ක්‍රියාශීලී බවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ ලැබිලා තියෙන කෙනෙක් අපල ගැන හිතන්නේ නැතුව අපි මේ ආත්මයට වැඩ කළ යුතුයි. මේ ආත්මයට බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ඒ වගේම යම්කිසි කාලසටහනක් අනිවාර්යයෙන්ම හදාගෙන වැඩ කරන්න ඕනේ. අපි කරන දේ අපි මේ ආත්මෙදී හරියට කරන්න ඕනේ. ඒ ගිය ආත්මෙ ටික එන විදිහට ආපු ආවේ කියලා අපි වැඩ කරගෙන යන්න ඕනේ. ඒ යන අතරතුරදී සමහර වෙලාවට මෙම අපලයන්ට අපි ළඟට ළඟා වීමට නොහැකි වෙනවා. මොකද හේතුව අපි වෙනත් මාර්ගයක මේ ආත්මයේදී අපිට මේ ලැබී තියෙන ජීවිතයේදී අපි ගමන් කරනවා නම් මේ අපලයනුත් ටික ටික ඈත් වෙලා යනවා, අත්මි දෙනවා අපි ඒ වගේ අපි මේ කරන කටයුතුත් එක්ක. ඉතින් අපි ජයග්‍රහණය කියන දේ අපිට පෙර කුසල කර්මයන්ගෙන් ලැබෙන තුරු බලා සිටීම වැදගත් වෙන්නේ නැහැ. දැන් අපිට අපල තියෙනවා නම් අපි ඒ අපල නිසා අපිට එතකොට මොකුත්ම ලැබෙන්නේ නැති වෙනවා. ඉතින් ඒක නිසා අපි කරන දේවල් සාර්ථක කරපුවාම අපල වගේම අපිට ලැබීමුත් තියෙන්න පුළුවන්, අපිට පිනුත් තියෙන්න පුළුවන්. ඉතින් හොඳ කාලා තියෙනවා කියලා කියන්නේ ඒ වගේ දැන් හොඳ කාලක් තියෙන්න පුළුවන්. ඒ එනකොට ලැබෙන ටික ලැබෙයි. අපි කරන ටික අපි හරියටම කරගෙන යන්න ඕනේ. මොකද ඒ පරණ අපලත් එක්ක අපි වැඩ කරන්න හොඳ නැහැ. අපි අපල වලින් ඈත් වෙලා ඉන්න එක තමයි හොඳම දේ. අපල වලින් ඈත් වෙන්න නම් අපි කරන්න ඕනේ. අපි දන්නේ නැතුවම අපි ඈත් වෙන්නේ. අපි නියමිත කාල සටහනකට අපි අපේ මේ භවයේ කටයුතු
ටික මේ ලැබිලා තියෙන ජීවිතයේ සාර්ථකව කටයුතු කිරීම, බුද්ධිවත්ව සිටීම, එතකොට අපි අපලයට අනුගත නොවි සිටීම තුලින් තමයි අපිට මේ අපලයෙන් අත්විඳීමට හැකි වෙන්නේ. එතකොට දැන් සමහර ලග්න ගණනාවකට මේ වසර ඊටාම ජයග්‍රාහී වසරක් විදිහට කියන්න පුළුවන්. එහෙම කියලා අනිත් ලග්න ටිකේ කට්ටිය පැත්තකට වෙලා ඉන්නේ නැහැනේ. ඒගොල්ලන්ටත් යම්කිසි කාලරාමුවකට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක අපලයන් ටිකක් ගෙවෙනකොට 125ක් අපල ගෙවෙනකොට අපි 175ක් වැඩ කරලා තියෙනවා නම් අපිට 175ක ජයග්‍රහණ ජීවිතයට හම්බ වෙනවා. ඒ වගේම අපි ප්‍රධාන වශයෙන්ම අනවශ්‍ය අයගෙන් බැහැරවීම මොන ලග්නයක වුණත් අපල තිබුණත් නැතත් අනවශ්‍ය අයගෙන් බැහැරවීම, අනවශ්‍ය කටයුතු නොකර සිටීම, අපේ දියුණුව වෙනුවෙන් අපි වැඩ කිරීම, එතකොට මේ භවයට අපි වැඩ කිරීම, ඒ වගේ දේවල් වලින් අපිට අපල පසු කරගෙන යන්න පුළුවන්. එතකොට අපලේ වේගය පෙර ආත්මයේ හදලා තියෙන රාමුවක තියෙන්නේ. හැබැයි අපි මේ භවයේදී අපි මේ ජීවිතයේදී ගත කරන වේගය හිතාම වැඩි වුණාම අපල එන වේගයට වැඩි වේගයෙන් අපි ගමනක් යනකොට මේ අපල වලට කාලයක් නැතුව යනවා. සරලව කිව්වොත් ඒ අපල එන්නේ ගොඩාක් පහු වෙලා. ඉතින් සමහර වෙලාවට ෂෙයාවීමක් වෙන්නත් පුළුවන්. මොකද අපේ ගමන අපි මේ ලැබිලා තියෙන ජීවිතයේ ගමන ඊටාම සාර්ථකව ගමන් කරනවා නම්, ඒ වගේම අපි අපල තියෙනවා නම් අපි මේ දේවල් වලට වත් පිළිවෙත් කිරීම, ඒ වගේ දේවල් අපි මගහැර යන්න නැතුව ඒ දේවලුත් කරන ගමන් ඊටත් වඩා දේවල් අපි ජීවිතේ කරනවා නම් අපේ මේ අපල තත්වයන් කියන දෙයින් ඉතින් ජීවිතේ අපලයි කියලා හිතුවොත් ගියාත්ම විදිහට මේ ආත්මේ ජීවිතේ ඉවර වෙනකම්ම මේ අපල ටික ගෙව ඉන්නවා මිසක් අපිට වෙන වැඩක් කරන්න නැහැ. එතකොට ගියාත්මේ අපල නැත්තම් අපිට ගියාත්මේ කරුණු හරහා මේ ජන්මපත්‍රයේ අපල නැත්තම් අපි ලැබෙන දේ දිහා බලාගෙන නිකන් ඉඳලා වැඩක් නැහැ. ඒක අපිට වැඩි කරගන්න වෙනවා. ඉතින් අපල තිබුණා හෝ නැතා අපි අපලයන් ගැන නොසිතා අපි අපේ මේ ජීවිතයේදී ගමන සාර්ථක කර ගැනීම, පින්දහම් කිරීම, එතකොට නිවැරදි ජීවන ගමන, ඒ වගේ දේවල් තුලින් අපිට ජීවිතය මේ ආත්මයේදී සාර්ථක කර ගැනීමට මේ ලැබිලා තියෙන භවයේදී සාර්ථක කරගෙන අපල ගැන හිතන, අපල ගැන කතා කරන, අපල වෙනුවෙන්ම දුක් විඳින අය වෙනුවෙන් තමයි මම මේ පැහැදිලිව මේ වගේ වීඩියෝ එකක් ඉදිරිපත් කරොත් හොඳයි කියලා හිතුවේ. මොකද මට ගොඩාක් තොරතුරු එවනවා මේ අපල සම්බන්ධයෙන්. මේ අපිට මෙහෙමයි, අපිට කවදාවත් හරියන්නේ නැහැ, මොකද කරන්නේ? ඉතින් අපි හරියන්න නම් අපි හරියන ගමනක් හදා ගන්න ඕනේ. අපි හැම වෙලේම අපල ගැන හිත ඉඳලා වැඩක් නැහැ. අපල කියන්නේ එක්තරා කොටසක් විතරයි, අපලේ වැඩිවීමක් නැහැ. හැබැයි අපි කරන දේවල් අපිට මේ ජීවන ගමනේදී අපිට කරන දේවල් ඕන තරම් වැඩි කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්. ඕන දෙයක් කරලා අපිට කළමනාකරණය කරන්න පුළුවන්. අපිට කළමනාකරණය කරන්න බැරි වුණාට කළමනාකරණය වෙච්ච යම්කිසි කොටසක් පමණයි ඒකේ රාමුව අපි මරණකම්ම අපිට ජ්‍යොතිර්වේදියෙකෝ ලවා අපේ මේ අපලයන් පිළිබඳව බලා ගන්න පුළුවන්. හැබැයි අපි මේ ගත කරන ජීවිතය පිළිබඳව අපිට එහෙම බලා ගන්න තැනක් නැහැ. ඉතින් අපිට ඒක නිසා ඒකට ඇති වෙන්න දේවල් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපලයට වැඩිය අපි ගෙවන ජීවිතේ ඊටමත් විශාලයි. ඉතින් ඒකේ විශාලත්වය වැඩි කිරීම අප තුල තමයි රඳා පවතින්නේ. ඉතින් අපිට පුළුවන් මේ අපලය පැත්තකින් තියලා ඊට වැඩිය ලොකු සාර්ථක දේවල් ටිකක් අපලය 100යි නම් අපිට 1000ක් එකතු කරගන්න පුළුවන්. ජීවිතේට හොඳ දේවල්, ජීවිතේ ජයග්‍රහණය වෙනුවෙන් යම්කිසි ක්‍රමවේදයන් අපිට ඕන තරම් හදා ගන්න පුළුවන්, උත්සාහවන්ත වෙන්න පුළුවන්, හිතන්න පුළුවන්. මනසක් අපිට ලැබිලා තියෙනවා. අපලට මනසක් නැහැ. අපිට මනසක් දැන් ලැබිලා තියෙනවා. ඉතින් මනසක් නැති අපලයක් ගැන අපි හිත ඉන්නවට වැඩිය මනසක් තියෙන අපිට ඊට වැඩිය ලොකු ගමනක් යන්න පුළුවන්. පැහැදිලිව අවබෝධ කළ යුතු සියලුම මගේ ලග්න බලාපල අහන සියලුම දෙනාට අනිවාර්යයෙන්ම මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැම දිනාටම මේ අපලෙන් අපි මොකද කරන්නේ, අපලට මොකද කරන්න කියන දේ පැහැදිලිව කියන්න ඕන නිසා මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් ගොඩක් ස්තුතියි channel එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියට. සුබ අනාගතයක් සියලුම ලග්න හිමියන්ට.